හෙලෝ ගයිස් කොහොමද ඉතින්? ඔයාලා වෙබ්සයිට් එතකොට මොබයිල් ඇප් එහෙම ඩෙවලොප් කරන්න AI agents ලා යූස් කරලා තියෙනවද? ඉතින් මා සාමාන්‍ය යූස් කරලා නැහැ. මම ගොඩක් කාලට මැනුවල් අපේ කෝඩින් වලින්මයි ඩෙවලොප් කරන්නේ. ඉතින් මේ සමහරක් අය කියලා තිබ්බා මේ වල අපිට හොඳ ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරන්න පුළුවන් විදිහට මාත් පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කරන්න බැලුවා. එතකොට ළමයි අපිට මට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් උනේ අපිට සාමාන්‍යයෙන් පුණුවයි කියන්නේ සාමාන්‍යයෙන් බේසික් ලෙවල් ප්‍රොඩක්ට් එකක් හදාගන්න පුළුවන්. හැබැයි එන්ටර්ප්‍රයිස් ලෙවල් ප්‍රොඩක්ට් එකක් අපිට හතරම AI agents ලා යූස් කරලා fully develop කරගන්න බෑ. මොකද අපි හිතන්නකෝ අපේ ප්‍රොජෙක්ට් එකේ ෆෝල්ඩර්ස් අපේ ෆයිල්ස් 200ක් විතර තියෙනවා කියමුකෝ මේ ලොකු ප්‍රොජෙක්ට් එකක් කරනකොට. ඉතින් ඕකේ අපිට ඕන විදිහට ලොජික් එක හැදෙයි කියලා අපිට 100% ඇෂුවර් කරන්න බෑ. ඒ වගේම ඩිසයින් එක අපිට අපේ UI එක ස්පෙෂලි UI එක අපිට මොන විදියට හරි ඩීටේල් හැදෙයි කියලා අපිට ඇෂුවර් කරන්න බෑ. ඒ නිසා අපිට එන්ටර්ප්‍රයිස් ලෙවල් ප්‍රොජෙක්ට් තාම කරන්න බෑ AI agents ලාගෙන්. ඉතින් අපිට ඇත්තටම ඔයාලා කෝ එක දන්නවනම් මේ කෝඩින් ප්‍රෝග්‍රෑමින් වල ඉතින් ඔයාලට මේවා යූස් කරන්න පුළුවන් ඔයාලගේ බග් ෆික්සින් වලනේ. එතකොට ඔයාලගේ පොඩි ලොජික් හදාගන්න ඔයාලට ඕන විදියට ඒවට යූස් කරලා ඔයාලට ඕන විදියට කස්ටමයිස් කරන්න පුළුවන්. හැබැයි මොනවත්ම දන්නේ නැතුව අපිට මේක යූස් කරන්න බෑ. අපි අතරම අපේ නොලෙජ් එක තියෙන්න ඕනේ මේවා යූස් කරනවා. ඉතින් ඒ හින්දා ඔයාලා හරියට ස්ටඩි කරලා ප්‍රෝග්‍රෑමින් මේවා යූස් කරන්න. එතකොට ඔයාලට හොඳ ඇඩ්වාන්ටේජ් එකක් ගන්න පුළුවන් ළමයි. එහෙනම් අද එච්චරයි. ජය